ආයිබෝන් දුවේ පුතේ අද සාකච්ඡා කරන්නේ ගැටළු අංක 42 මේ යටතේ අපිට දීලා තියෙනවා රූපයක් මේ රූපය තුල සමචතුරස්‍ර දෙකක් තියෙනවා එකක් ලොකුයි අනිත් එක පොඩි. නමුත් මේ කුඩා සමචතුරස්‍රය අපිට පරිමිතිය දීලා තියෙනවා සෙන්ටිමීටර 8ක්. ඒතර පරිමිතිය කියන්නේ මේකේ වටේ දිග ප්‍රමාණය දරුවෝ. වටේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර 8ක්. ඒතර මේකේ වල පේනවා සමාන පාද 4ක් තියෙනවා. එහෙනම් මේකේ පරිමිතිය සෙන්ටිමීටර 8යි නම් අපි පාද වලින් බෙදුවම එක පාදයක දිග සෙන්ටිමීටර 2ක් වෙනවා. එහෙනම් මේක සෙන්ටිමීටර 2යි, මෙයත් සෙන්ටිමීටර 2යි, මෙයත් 2යි, මෙයත් 2යි. දරුවෝ හොඳින් තේරුම් ගන්න ඕනේ අවස්ථාව. ඊගාවට දරුවෝ අපි බලන්න ඕනේ මෙන්න මේම. මේ තොරතුරු අනුව මේ විශාල රූපයේ පරිමිතිය ගණනය කරන්න ඕනේ. දරුවෝ ගොඩාක් වෙලාවට මෙන්න මේ වැරද්ද කරන්න ඉඩ තියෙනවා. දරුවෝ කල්පනා කරනවා මේකේ තියෙනවා මෙවැනි සමචතුරස්‍ර 4ක්. එතකොට දරුවෝ කරන්නේ මේ සමචතුරස්‍ර 4 එකක පරිමිතිය සෙන්ටිමීටර 8යි නම් මේක 4ෙන් ගුණ කරනවා. එතකොට දරුවෝ කියනවා මේ ලොකු රූපේ පරිමිතිය සෙන්ටිමීටර 32ක් කියලා. නමුත් දරුවෝ මේ විදිහට අපි පිළිතුර ගත්තොත් මේක වැරදි. එහෙනම් මේක අපි නිවැරදිව ගණනය කරන්නේ කොහොමද? මේ බලන්නකෝ. මෙතන සෙන්ටිමීටර 2යි නම් එහෙනම් මේ පාදයට සෙන්ටිමීටර 2යි. එහෙනම් මේ ලොකු සමචතුරස්‍රයේ එක් පාදයක දිග සෙන්ටිමීටර 4යි. එහෙනම් ඔයාලට මේක හොඳින් පැහැදිලි වෙනවා. මෙවැනි පාද තියෙනවා 4ක්. එක පාදයක දිග සෙන්ටිමීටර 4යි. එහෙනම් මේක ගුණ කරාම 4 4ෙන් ගුණ කරාම දරුවෝ මේ ලොකු රූපේ පරිමිතිය සෙන්ටිමීටර 16ක් කියලා වාට නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ නිසා හොඳින් කල්පනාවෙන් අවබෝධයෙන් මේ පිළිතුර ගන්න ඕනේ. ඒ නිසා වරද්ද ගන්න එපා පුතේ. ඒ නිසා මේකට රැවටෙන්න යන්න එපා. Taman නිවැරදි පිළිතුර ගන්නයි කිරීමේදී අවබෝධය ඉතාමත් වැදගත්. එහෙනම් සියලුම දරුවන්ට ජයෙන් ජයම වේවා.